මචං යා රූල්ස් වලට ගහපන් පිස්සු නම් කෙලින්න එපා අනේ පින් එක නොයත්වා පාස් මොනවද පාස් එක කිව්වා බං මටත් මතක නෑ දැන් පින් එක හරි බං අපේ කවුද ඉඳුරින් ලන්න මාන්න ඔබට ඇහෙනවද මේ දනුවයි උල්ලන්න බෑ හරිද ඒ ආපන්කෝ දැන් මටම ඇවිල්ලා පේනවා බං ලයිව් එකේ කොල්ලෝ ඉස්සරහා ජුන්ඩාරන් කියලා දොරට තියලා මෙයා දොරට තියලා වාට මැවිලා පේනවා ආන්ගේ යකෝ ආරි ඇලියුවා වෙලාවට ඇලියුවේ මේ බං එකෙක් හරි ඉන්නවමනේ බං මුන්ට ට්‍රැක්ද බං මුන් ඇයි යකෝ සිංහල නෙවෙයිද බං මේ සිංහලව මුන්නම් මචං සිංහල නෙවෙයි අඩු පෙටන්නේ කතා කරලා දනුගයි ඈ මාඩේ වෙන සතුට නේ මොකද හිතන්නේ නැත්නම් මම දැක්කියා මම හිතන්නේ වයිල්ඩ් එක වන්න සන්නක් ගලපන් හැබැයි මං කයි මට හිතේ ඔය එක රැවිලා ගහගෙන එතකොට මේ මට කියපන් ඔබ දැන් මේ මොකක්ද දන්නවද මේ හෙල්මට් දානේ උන් ගැන අමතහන් එච්චරයි අපට දීලා දෙන රාජකාරිය හරිනේ පාටි පාතා වේරමණේ වික්ඛා වයන් තමායාමි තොත බණ කියන්න නෙවෙයි මෙතන හෙල්මට් දානේ උන් බලලා මට කියන්න කියලා යකෝ ඩොක් ලයිව් කවුද TXT තොපේ ආච්චි කුණුවරප කියන්නේ පාපල්ලෝ මල්ලේ ගලවපන් හෙල්මට් එක භූතයෝ අඩේ ට්‍රැක් කෙලින්නේ පාබම්බු අපේ බලමු අපි සයිලන්ට් මල්ලි මචං මගේ කීපට ඊයේ දැන් කතා කරා මෙයා හොඳ ප්ලේ කෙනෙක් ඉස්සර ඉඳන් ශ්‍රී ලංකාවේ කරපු සුපිරි ප්ලේ කෙනෙක් අපි බලන්නමු තාම මේ වෝල් ස්පීඩ් එක ඒ විදිහටම තියෙනවා මං හිතනවා සුපිරියක් කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා මේ ඉන්නේ මචං ස්කොට් පිටින් බාවපු චරිත මචං කෙටියෙන්ම කිව්වොත් ඉස්සර ඔව් යා මීට අවුරුදු 2-3 අම්මේ තාමත් ඒ සොට්ට අදිනවා පුතා අය ඉතින් මචං මේ ඇත්තටම කිව්වොත් පැනල් දාගෙන ගහපු පැනල් දාගෙන රංගපු චරිත නෙවෙයි මචං කෙටියෙන්ම ඒ කාලේ ඉතින් පිස්සු කරපු චරිත තමයි දනුගයි ඔයාලට මේ ගෙස් කරන්න පුළුවන් ඔය බොක්ස් එකේ තියෙන අංකේ මොකක්ද කියලා ගෙස් කරලා ඔයාලගේ ගේම් ID එකත් එක්ක මගේ WhatsApp නම්බර් එකට දාන්න TikTok එකේ කට්ටියට මගේ WhatsApp නම්බරේ ගන්න පුළුවන් ප්‍රොෆයිල් එකේ YouTube එකේ කට්ටියට ගන්න පුළුවන් chat එකේ පින් කරලා තියෙනවා නම්බර තුනම අම්මේ පුරාණ සයිලන්ට් එකෙන් ඉතින් මම තාපන් ඊට ඩයල් එක ඉති ගන්න උදිරි මේ බං පේනවනේ ගහන විදියට අම්මා ඒ කාලේ වගේමයි පුතා ඉතින් අය අවුරුදු ගානකින් ආවත් ඒ විදියම තමයි අය වෙනසක් නැහැ ඩැම්පලට බලා ගන්න පුළුවන් පේනවා රියල් ප්ලේ කෙනෙක් කොච්චර ඇදලා ගහනවද කියලා කොච්චර කට්ටක් කනවද කියලා ඉතහන්කො පින් එකක් ගහන්න ආව වෙනුවා වගේ නෙබේ මචං රාණෝ දනුගයි කවරින් එහෙම ඒ කාලේ වගේම තමයි ඉතින් ආයි ඉස්සර අතීතයට අරන් යනවා කොල්ලගේ ෂොට් ටික බා බලලා ගහමු දේවාල කටවල් ඔන්නෙලා තියෙන්නේ මල්ලි බල්ලා ගහපන් උපරිම ඔබට පුළුවන් සයිලන්ට් ගේ ආගමනේ විෂණයක් වෙයිද අගමනට අපගමනේ අම්මේ ෂොට් එක ලස්සනයි බොසාලා ජොයිස්ටික් අදින්න එපා ජොයිස්ටික් එක ඇදගෙන යනවා අපේ එනිමි පැත්ත මන් දැක්කා අයියෝ ඌ අර ගහන්නේ නෑ මොකද හිතන්නේ සයිලන්ට් මල්ලිගේ ප්ලේයින් කරා හරි අන්තිම සෝන් එකේ සයිලන්ට් සෝන් එකේ වාසිය ගත්තොත් ඔයාලට වාසි නැද්ද අපරාධ බං අන්තිම සෝන් එක වෙනකම්ම අදිනවනේ මචං අඩේ වින් එක කාටද ගියේ අරුන්ට කියවා දුටුසෙනින් කොරියා මට කොරියා මේ කවුද මේ එනිමි සෙට් එක මල්ලි උඹලා රෂ් කරලා ගහපන්කො බං ගිහිල්ලා මොකද දන්නවද අන්තිම සෝන් එකේ ඉඳලා ගහන්න ප්ලේ කෙනෙකුට අමාරුයි බං කියන්නේ ඕනම ප්ලේ කෙනෙකුට මං කියන්නේ සයිලන්ට් විතරක් නෙවෙයි මෙතන සෙල්ලම් කරන ඕනම කෙනෙකුට අමාරුයි බං එහෙම උඹලා පොඩ්ඩක් රෂ් කරලා ඵලයන් උඹලා හොයාගෙන එනකන් ඌ වෙනකන් ඉන්න එපා උඹලා ගිහිල්ලා ගහපන් එනවනේ හැබැයි මචං ඒ කම්බැක් එක නම් සුපිරි පළවෙනි ඒ රවුන්ඩ් එක ගියත් මචං සුපිරියටම සෙල්ලම් කරා අර ඉස්සර ගැහුවා වගේම ගැහුවා බං කිව්වා කතාව ඇත්තනේ බං බල එනිමි හොයාගෙන ප්ලේයර් එනකන් ඉන්න එපා ප්ලේයර් හොයාගෙන එනිමි ඵලයල්ලා මචං කොල්ලගේ අර පරණම ප්ලේයින් එක තාම ඇවිල්ලා නෑ මචං හරිද දෙකක් තුනක් බාවනවා මුලින්ම මචං බලපු කට්ටිය දන්නවා කොහොමද ෂොට් ටික කියලා සයිලන්ට් එක කලින් බලාගෙන කොල්ලෝ ඕපන් ගහන්නේ ඔයා වන් ඩවුන් නයිස්
ඔන්න UMP පාර පටන් ගත්තා පුතේ. අඩේ මාවපන් අර 2020 අම්මේ පුතේ ලස්සන ඩොට් ටික වදිනවා. ඒ වගේම තමයි ඈ. බලන්නකෝ අර අනිත් දයාගේ නෙමෙයි මැප් එක වටේ යනවා. ආය ඕක මැප් එක එක තැනක ඉන්නේ නැහැ බං. මම වටේ දුවනවා අලන්නේ කරා. ඉතින් කැරකෙනවා මැප්. මේ වටේ අර ලස්සන මැච් එක. අඩුයි. ඔන්න මචං අවංකවම කියන්න බං අර ඉස්සර අත්දැකීම මේ විදියටම දෙනවනේ. ඉතින් බලපංකො විහිළුවට කියනව නෙවෙයි බං. මට මචං මූ කෑවත් දුක නෑ බං. මට සතුටෙන් ඉන්නේ බගේ ජුන්නට වෙන දේ ගැන. අඩේ නෑ කෑවොත් ඉන්නට වෙන දේ මම තවවත් දින්නොත් අයියෝ බං ඔබ දෙස් තියන්නේ බාබම් මල්ලි. ඔබ තමයි කන්නේ. ඔබ දැන් බගේ ජුන්න අහුවේ කියලා බයේනේ ඉන්නේ. අජා හරි. මචං පව හිට කෙනෙක් වගේ බා. අපරාධේ කොල්ලට මචං මේ තාම මචං මේ රත් වෙන්න ගත්තේ නෑ. රත්තුරාම බලමු ඈ. රත්තුරාම බලමු. අනේ ඉතින් එහෙම ගහන්න කිව්ල එකපාරට ගහන්න බැහැ දැනුකයි එනවද ගහන්න? අම්මෝ ප්ලේන්. ඇත්තටම ලස්සනයි බං. අර මාර මැප් එක වටේ ඇදලා ගහන්න එපා. මං කියන්නේ කෑවත් මට නම් දුක නෑ. මොකද ඒ තරමට බං මං ආස කරපු ප්ලේයර් කෙනෙක්. අවංකව කියන්නේ මගේ මතේ මම කියන්නේ බලගේ මතේ මන් දන්නේ නෑ බං මල්ලි. මගේ ඒකම. ඒ කාලේ මම ෆ්‍රී ෆයර් සෙල්ලම් කරපු පරණ ප්ලේයර් කෙනෙක් විදිහට මගේ මතේ අනුව සයිලන්ට් මල්ලි කියන්නේ මට නම් ඇත්තටම පරණ ප්ලේයර් කෙනෙක්. එච්චරයි. කොල්ලට බං අම්මේ බං මුගේ UAV පාර කලින් වගේම තමයි බං. ඉස්සර වගේම වදිනවා අය. ග්‍රවුන්ඩ් එක ගන්නවා. යකෝ මේ යකා මැප් එක වටේ යනවනේ බං. අර දෙකක් දාන්න පුතා. තුන දාන්නද? අඩෝ අරුගේ ඔලුව ගියා. අර 170යි. බලපන් මල්ලි බලපන්. බල්ලා ගහමු සයිලන්ට් මල්ලි බල්ලා ගහමු. අම්මේ තුනක් දාන්න පුතා මරු නයිස්. ගහගන්න පුළුවන්. ගහගමු ගන්න බෑ. කොල්ලගේ UMP පාර නම් ඒ විදිහට වදිනවා මාරම ලස්සට වදිනවා. මම උණු ස්ටොප් කරලා ගහයි කියලා. ඔය ඉස්සර ගැහුවනේ බං ස්කොප් කරලා. එලා ගැහුවා. ළඟ ගැහුවා ඉස්සර බං. මෝ මැප් එක වටේම බං කැරකෙනවනේ බං පිස්සෙක් වගේ. ඒ දිනේ කෙලවද ගහන්නේ කොහොමද? අම්මේ UMP පාර නම් ආයි ඉතින් කියවන මේ රවුන්ඩ් එක තමයි එනකයි ඈ ඒ රවුන්ඩ් එක ලොවෙක් ගහන. උඹ කට වහින්න පන්. ඔගේ කට මචං සුවර් නෑ මට. දේවාල කටක් තියෙන බඩ. ආයි ලොවෙක් ගහනවා. මං හිතන්නේ මචං කොච්චර මොනවා වුණත් බං මම කාලෙකින් බලපු සුපිරිම මැච් එක. මට අගේ අත්දැකීම අනුව මම කියන්නේ. කොල්ල ඇවිල්ලා ගැහුවා. ගැහුවට බං මෙහෙම අයියෝ බං මරු බං. රවුන්ඩ් එක ගහන. අර විනාඩි 5න් ඉවර කරන මැච් නෙමෙයි පුතා මේවා ඈ. අනේ කරම කොහොමද පතර? විතරයි ආය පරණ මං කිව්වේ රත් වෙලා එන්න ඕනේ කියලා සයිලන්ට් රත් වෙලාම එන්න මං කිව්වේ මචං බලන්න මාරම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේ ප්ලේයර් ගෙන් බා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා දන්න දි කට්ටිය අහගන්න සුපිරි මම හිතන්නේ ගොඩක් ඕන කෙනෙක් අහන ඕන දෙයක් කියලා දෙන නිහතමානී කොල්ලෙක් කිව්වේ ඒකයි බා කොල්ලගෙන් ඇහුවොත් සෙටින් ටික දීපන් අයියේ කිව්වොත් ලොවෙත් දෙනවා ඒ જાතිය බුලට් එකක් නැත්තම් බං මම මෙච්චර හයි රෙකමන්ඩ් කරලා කරන්නෙත් නෑ තේරුණාද හරි කට්ටියම ෂාපාරක් දාගෙන යමු සෙට් එකම මොකද හිතන්නේ කොල්ලගේ ප්ලේයින් ගැන ඒ ජොයිස්ටික් අදින්න එපා බං ඔය එනිමි මේ රෂ් කරලා ගහපල්ලා මචං බල තනි එකෙකුට ගහන්නේ මුන් ටික හොඳයි වයිට් කැම්ප ඒකනේ පරණ කැම්ප නේද මචං එහෙම දැන් කයි ඉස්සර මචං වයිට් එක හොල්ලන් හිටපු චරිත තමයි මේ මට දෙකක් දාන්න පුතා දෙක දාන්න තුන දාන්න ආරියරි තුන දාන්න මචං මුගේ යුවේ පාරනම් මචං අයියෝ මන්දවා ආරියටම හරි මචං ඉතින් බලවන් නිකමට මැච් OPC මල්ලේ සයිලන්ට් ඉදා පටන් ගාවේ PC මොබයිල් උත් ගැවුවා මොබයිල් උත් වින් ගහපු ගොල්ල තමයි මේ
සයිලන්ට් කියන්නේ නිකන් නෙවෙයිනේ මචං පුදුරාංග ෂොට් එක අර උණ්ඩ දෙක අම්මෝ සයිලන්ට වදින්න ගත්තම එනිමි ඉල්ලේ සිරාය ඉතින් ආය ඔන්න මචං අත්දැකීමෙන් කියන කොල්ලෝ ඈ සයිලන්ට්ගේ ප්ලේන් දැකපු කොල්ල තමයි ඔය කියන්නේ ඔය කතා දන්න කට්ටිය දන්නව කොහොම චරිතයක්ද කියලා UMP කොල්ලට මචං UMP විතරයි ගොඩක් යූස් වෙන්නේ කියන්නේ මචං මේ ගොඩක් ගහන්න ඒ කාලේ ඉඳන් ඔයාලා පරණ ලයිව් හිටම් බලන්න එයාගේ ගොඩක් මේ UMP ඩෙසර්ට් තමයි ඒ කාලේ ඉඳන් මචං UMP ඩෙසර්ට් තමයි ඉතින් දන්න කට්ටියව දන්නවා ඉතින් ආයෙතින් එනිමි මල් කෑල්ල වගේ තමයි ඒකනේ බා අම්මට සිරි වෙනවා දැන් සයිලන්ට් ෆෝම් එකේ ඉන්නේ මචං ජනියට එන්න විදියක් නෑ කිව්වා මල්ලේ ජනියට එන්න විදියක් නෑ කිව්වා මේ හැබැයි සයිලන්ට් ආවට මාස කිහිපයක් ඉන්න කියලා කිව්වා හරි වණ්ඩාන් දෙකක් දාන්න අරුගේ ඔළුව දාන්න මුන්න දඩම් බඩා හරියටම හරි මචං බලන්න මේ පැත්තේ මචං පට්ටප රෂ් එකක් දෙනවා අපේ සයිලන්ට් මල්ලි උඩ මචං පරණ ගැම්මත් එක්ක ඇඟ හිරි වැටෙනවා මැච් එකක් යන්නේ මචං ඈ අතු මේ අයියෝ පුතා උජීතයි නේද සිරාවට UMP කින් තමයි ඒ දවස්වල පප්පගේ ලයිව් එකේ ගැහුවා අන්න හරි පප්ප මල්ලිගේ ලයිව් එකේ ගැහුවා එතකොට දැන් කොයි සයිලන්ට් ගේ ගැම්ම මචං කම්බැක් එක නම් සුප් මේකේ හරිද අපේ තිවා මල්ලිටත් අමාරු වුණා මැච් එක ඊට පස්සේ ඊට අමතරව මචං මගේ ස්පෙෂලි PC මල්ලිලා කීප දෙනෙක් ගැහුවා එයාලටත් අමාරු වුණා පැනල් කාරයෝ ඇවිල්ලා ගැහුවා පැනල් කාරයෝන්ටත් අමාරු වුණා දන්න කට්ටිය දන්නවා පැනල් කාරයොත් ඇවිල්ලා ගැහුවා ලයිව් එකේ උන්ටත් අමාරු වුණා එතකොට එතනින් එහාට හිතන්නකෝ ඉතින් මෙයාගේ ගැම්ම කොහොමද කියලා ඇත්තටම සුපිරියක් ඈ කොල්ලගේ UMP පහර තමයි ෂුවර්ම මේ එනිමි එන්නේ බම්ව මුන්නම් බන් ලෝකස් මුජීවිතත් හැදෙන්නේ නැති එනිමි ටිකක් බා